වන් පංච් මෑන් සීසන් 1 එපිසෝඩ් 5 මේ කොටස පටන් ගන්න කිව්වට අවසානට අපේ ඩබලම හීරෝස් ඇසෝසියේෂන් එකට ලියාපදිංචි වෙන්න ෆෝම් එකක් ෆිල් කරන්නේ. ඒක බාර දීලා ජොයින් වෙන්න හීරෝස් ඇසෝසියේෂන් ගොඩනැගිල්ලට එනවා. මේ එපිසෝඩ් එකේ නම අල්ටිමේට් මාස්ටර්. කොමාරි සිටි A එකේ තමයි හෙඩ්ක්වාටර්ස් එක තියෙන්නේ. හෙඩ්ක්වාටර්ස් එකේ මීටිමක් තියලා. ඒකද කියනවා හීරෝස්ලා බඳව ගන්න 55 වෙනි ඉන්ටර්වියු එකලු ඒකත් දැන් 6ක තියනවලු. සහභාගී වෙන ගණන 11684ලු. ඒකත් ගිය අවුරුද්දට වඩා 122ක වර්ධනයක් තියනවලු. කොහොම හරි ඉතින් මේ පාරවත් වැලියබල් කට්ටිය එයිද කියලා කියද්දි බාගෙට රැවුල වෙච්ච කෙනෙක් කියනවා ඔව් එක්කෙනෙක් ඉන්නවා. එයා නම් මේ සැරේ සෙලෙක්ට් වෙයි කියලා හිතනවා කියලා අපේ ජේනස්කෝ ප්‍රොෆයිල් එක තියාගෙන ඉන්නවා එයා. දැන් අපේ සයිතාමා 6 වෙනි ලොකේෂන් එකේ තමයි ඉන්ටර්වියු එකට ගිහින් තියෙන්නේ. ඉතින් ගොඩාක් කට්ටිය ඉන්ටර්වියු එකට සහභාගී වෙන්න ඇවිත් ටෙස්ටිං කරද්දි සයිතාමා දිහා බලලා කට්ටිය කින්ඩියට වගේ hina වෙනවා. හැබැයි ඇඟ බලද්දි නම් සුපිරි ඇඟක්. ඒකත් එක්කම දැන් දෙපැත්තට පන්න ටෙස්ට් එකේ සයිතාමා වගේ කාටවත් පනිනවා කියලා හැරෙන්නවත් බෑ. ඒ තැනම කුඩු පට්ටම් වෙනවා පන්න පැනිල්ලට. දුවන තරකින් තප්පර දෙකෙන් දුවනවා. උඩ පනිද්දි උඩ පැනලා වහලේ ඔළුව හිර වෙනවා. බරු උස්සද්දි කිලෝ 500ක් විතර නිකම් උස්සනවා. එහෙම කියලා ෆිසිකල් ටෙස්ට් එකෙන් ඉතින් සයිතාමා පරද්දන්න කෙනෙක් නැහැ වගේ. ඒ තරම් සුපිරියටම කරනවා. සුපිරියටම කරනවා කියන්නේ එතන දින මැෂිනුත් කඩලා දානවා. අන්තිමට ඔක්කොම ටෙස්ට් එක ඉවර කළා. දැන් ඉතින් රිසල්ට් එනකන් තමයි ඉන්නේ. ඒතරම් ජේනස් ඒ හැරිට එද්දි ජේනස්ටත් කියනවා මේ ෆිසිකල් ටෙස්ට් එක මෙලෝ රහකට නෑනේ. ඒක නම් නිකම්ම නිකන්නේ. ඔයාලත් එහෙමද? ඔව් ලිඛිත එක දෙකම එහෙම තමයි කියලා කියද්දි එහෙමද? ලිඛිත එකත් එච්චර ගේමක් නෑ. මෙලෝ කමකට නැති ටෙස්ට් එකක් නේද මේක? එහෙම කියනවා. කොහමද 70ට වැඩියෙන් ගත්තොත් තමයි. ඒ කියන්නේ දෙකේම එකතුව 70ට වැඩි වුණොත් තමයි මේ ටෙස්ට් එකෙන් පාස් වෙන්නේ. කොහොමද දැන් පැයකට පස්සේ ටෙස්ට් රිසල්ට් එකක් එනවා. අපේ ජේනස් 50 කියලා 100% මරන්. ඒ වගේම එයාට S ක්ලාස් සුපර් හීරෝ පදවිය දීලා. ඒ කියන්නේ මේ රෑන්කින් එක අනුවත් සුපර් හීරෝන්ගේ ක්ලාස් එක වෙනස් වෙනවා. A ක්ලාස්, B ක්ලාස්, C ක්ලාස් කියලා. එහෙම ක්ලාස් ගොඩාක් තියෙනවා. කොහොම හරි S ක්ලාස් එක ගොඩක් හොඳ ක්ලාස් එකක්. හරි සෙන්සේ ඔයාගේ මොකක්ද දන්නේ නැහනේ කියද්දි මෙයාත් ලාවට උස්සනවා. ඒකත් S වගේ තමයි පේන්නේ. ජේනසුත් බල්ලා. ඉතින් ඒකේ මොන පුදුමයක්ද? ඔයාත් කොහොමත් S තමයි. ඒත් ඔයා නම් S වලට වඩා ලොකුයි. හරි. ඉන්ටර්වියු එකේදී ඔයාගේ මොන හරි ඇහැවද? එහෙම කියද්දි මොන ඉන්ටර්වියු එකක්ද කියලා අහනවා. එතකොට මෙයාට විතර ඉන්ටර්වියු එක තියලා තියෙන්නේ. ඒකෙත් ජේනස්ගෙන් ඉන්ටර්වියු එක තියලා අහලා තියෙන්නේ. ඔයාද මේ ඉවොලුෂන් 11 බිල්ඩිම කැඩුවේ කියලා. එයාත් ඔව් කියද්දි ඊට පස්සේ තමයි ක්ලාස් S එකට මෙයාව දාලා තියෙන්නේ. එහෙම කියද්දි තමයි අපේ හීරෝ ෆෝම් එක ෆුල් එකටම බලන්නේ. එයා ලකුණු 71ක් අරන්. ඒකත් මෙයා C ක්ලාස් එකේ. එයාත් බලනවා මේක මොන හරි දෙයක් වෙලා තියෙන වැරද්දක් වෙලා තියෙනවා කියලා කියද්දි ඔය ස්කෑන් කරන එක නවත්තපන් මිනියෝ. ඒක අවුලක් නැහැ. එහෙම කියද්දිම මෙයාලා දෙන්නට මීටින් එකකට එන්න කියනවා. ඒකත් එක්කම ජෙනස්ව තෝරගත්ත කියලා. ඒකත් S ක්ලාස් එකට දැම්ම කියලා. නිල් කොණ්ඩේට තොරතුරක් දෙනවා. ඒකත් එයාගේ ෆයිල් එක බලලා ජෙනොස් එහෙම කියලා අඳුරනවා වගේ බලනවා. ඒකත් එක්කම දැන් මෙහෙ අර මීටින් එකට ඇවිත් තියෙන මේ දෙන්න විතරයි. ඒ කියන්නේ ටෙස්ට් එකෙන් පාස් වෙලා තියෙන්නේ මේ දෙන්න විතරයි. ඉතින් ස්නේක් කියලා කවුදෝ මාස්ටර් කෙනෙක් මෙයාලට මීටින් එක තියද්දි අපේ සයිතාමත් ඒක හොඳට අහගෙන හොඳට චුයින්ගම් හපනවා. ඔය මිනිහෝ මං කියන දේ අහගෙන දින්නේ. මං කියන දේ අහගෙන ඉරපන්. නැත්තම් මට පුළුවන් රෑන්ක් එකෙන් පහළට දාන්නත්. එහෙම කියද්දි මෙයා ලොකු බෝලයක් පුප්පලා බුග්ගයි. ඒක මූණෙම කඩා ගන්නවා. එතකොට මෙයාට කේන්තිකින් ස්නේක් ස්ටයිල් එහෙම දාලා අනම්මනම් කිව්වට ඒත් ගණන් ගන්න නැහැ. දැන් තමයි අපේ ජෙනස් කියන්නේ අවුරුදු 3කට කලින් තමයි මේ හීරෝ ඇසෝසියේෂන් එක පටන් ගෙන තියෙන්නේ. ඒකත් අගෝනි කියලා මල්ටි බිලියන පෙතියගේ පුතෙට ඇටැක් කරලා කවුදෝ කෙනේ එයාව කොහොම හරි කවුදෝ කෙනේ බේරගත්තලු. ඊට පස්සෙලු අගෝනිට මේ අදහස ඇවිත් තියෙන්නේ. ඊටත් පස්සේ තමයි හීරෝ ඇසෝසියේෂන් එක කියලා මේ ඇසෝසියේෂන් එක පටන් ගෙන තියෙන්නේ. ඒකත් එක්කම දැන් දෙන්න කතා කරගෙන සෙන්සේ මන් දැන් මෙතනින් කැපෙනවා. ඔයා කිව්ව විදියට මාව ගෝලෙක් විදියට ඔයා බාරගත්ත නේද? එහෙම කියද්දි මෙයාත් හෙට හම්බෙමු කියලා කියනවා. ඒ ඩයල් එකත් යද්දි මෙයා හිතා ගන්නවා මං ගෝලෙක් විදියට බාරගත්ත එකට හදිස්සි වුණා වගේ. ඒකත් මේ වගේ කෙනෙක්ව ටිකක් හිතලා බලලා තමයි බාරගන්න තිබ්බේ කියලා. ඉතින් හිතනවා දැන් එහෙමම හීරෝ ඇසෝසියේෂන් එකේ ලේකම් වගේ ඩයල් එකක් ඉන්නවා. ඒ ඩයල් එකට ස්නේක් ඇවිත් කම්ප්ලේන්ට් කරනවා. මුන් දෙන්න නම් අන්තිම ගමකට නැහැ. මුන් දෙන්න ඇත්තටම පාස් වුණාද? නැත්තම් කනාපාරින් පාස් වුණාද? මුන් දෙන්නට ගරු කරන්නවත් බෑ. මම මේ ක්ලාස් එකේ 38 වෙනි රෑන්ක් එකේ ඉන්න කෙනා. මං කොච්චර උසස්ද? මං සෙම්පයි කෙනෙක්. මාව ගණන් ගත්තේවත් නෑ මුන්. මෙලෝ කමකට නැහැ කියද්දි ඔයා හිතනා වගේ දෙන්නේ නෙමෙයි. ජේනොස් ටෙස්ට් දෙකෙන්ම 50න් 50 ගත්තා. ඒ වගේම එක පයින්ම S ක්ලාස් එකට ගියා. ඒ විතරක් නෙමෙයි. අනිත් කෙනා සයිතාමා ලිඛිත විභාගයෙන් මෙලෝ කමකට නැති වුණාට ෆිසිකල් ටෙස්ට් එකෙන් 50න් 50යි. ඒකත් කොයි වගේද කියලා කිව්වොත් අපි මෙච්චර කල් තියා හිටපු රෙකෝඩ්ස් ඔක්කොම සුණු විසුණු කරලා දැම්මා. ඒකත් මෙයාගේ පවර් එක නිකන් දෙවි කෙනෙක්ට සමයි කියලා වගේ කියද්දි
මෙයා ෂොක් වෙනවා. ඒ වගේම ඒ ක්ලාස් එකට වඩා S ක්ලාස් එක ලොකුයි. ඉතින් ජෙනොස් දැනටමත් මෙයාව පහු කරලා තියෙන කියලා ස්නේක්ට කියද්දි මෙයාට ඉන්න බෑ. ඒ වගේම සයිතමත් ඉක්මනට පහු කරයි කියලා කියද්දි ඒකට ඉඩ දෙන්න බෑ කියලා සයිතමත් එක ෆයිට් කරන්න ප්ලෑන් කරනවා. ඒකත් එක මේ සයිතාමා කල්පනා කර කර යනවා මම C පන්තියේ. එතකොට C පන්තිය උඩටම ආවොත් මම B පන්තියට යනවා. B පන්තියෙන් A පන්තියට. A පන්තියෙන් තමයි S පන්තියට යන්න පුළුවන්. S තමයි උසස්ම පන්තිය කියලා කල්පනා කර කර එනවා. ඔයාලට දෙයක් කියන්න බැරි වුණා. මෙයයි නින්ජා එකතු වෙලා අර තට්ට හැමරව මෙල්ල කරන්නේ. ඒ වුණාට ඒ දෙන්නගෙන නම නිවුස් වලට ආවේ නැහැ. මෙයාව මෙල්ල කරේ අර සයිකල් කාර්යයා කියලා. එයාට තමයි උසස් වීම ලැබුණේ. ඉතින් ඒ සයිකල් කාර්යයා C රෑන්ක් එකකින් ඉඳන් නම්බර් 1 එකට ඇවිත්. ඉතින් දුෂ්ටෝ එහෙම පරාද කරන එකට අනුව තමයි රෑන්ක් එක උඩ යන්නේ. ඒ ගැන කල්පනා කර කර එද්දිම ස්නේක් කාර්යයා එක පාටම ඇවිත් මෙයා ඉස්සරහටවත් රෑන්ක් එක පහළට ඉන්නේ. ඒ බයටම බුස් ගයයි ඇටැක් කරනවා. ඇටැක් කළ ඊළඟ මොහොතේම මෙයා තැල්ල පොඩි වෙලා ගිහින් සයිතාමට මේ ග්‍රයිල් එක ගැන ගානක්වත් නැහැ. එහෙම මෙයාගේ පාඩුව යනවා. දැන් ජෙනොස්ට ට්‍රේනින් දෙන්න කියලා මෙයාලා දැන් තැනකට ඇවිත් ඒ වගේම ජෙනොස් කියනවා දැන් අපි වැඩ කරන්න අපි හයිලයිට් වෙද්දි අපිට හීරෝ නේම් දෙනවා කියලා කියනවා. හීරෝ නේම් ඒ මොකද්ද? ඒව එහෙම තමයි කට්ටිය අපිට කතා කරන නම අපේ හැඩයට යනුව ඒ වගේම අපි කරන වැඩ අනුව ඒ කට්ටිය එහෙම තමයි බල්ලා දෙන්නේ කියලා කියනවා. දැන් ජෙනොස් කියලානේ මෙහෙට ඇවිත් තියෙන්නේ. ජෙනොස් කියනවා මාස්ටර් මං ඔයා තරම් ශක්තිමත් වෙන්න ඕනේ. දැන් මං ඔයාට ඇටැක් කරනවා. ඔයා පුළුවන් නම් මගෙන් බේරෙන්න කියලා දැන් ඇටැක් කරද්දි අපේ ඉතින් සයිතා මට ගානක්වත් නැහනේ. අරහෙට යනවා මෙහෙට යනවා කිසි ගානක් නැහැ. අපේ ජෙනොස් උත්වේගය වැඩි කරලා උත්සාහ කරනවා. ඒ වුණාට මොකොත්ම කරගන්න බෑ. දැන් ස්කෑන් කරලා එයා කොහෙද කියලා බලද්දි ඈත දුවනවා පේනවා. ඉතින් මෙයාගේ පවර් එක පාවිච්චි කරලා ඒ හරියට ඇටැක් කරද්දි අපේ සයිතාබා පිටිපස්සෙන් ඇයි ටච් කරලා මන් දිනුම් මේකෙන් කියලා කියනවා. සෙන්සේ මේක විහිළුවක් විදිහට සලකන්න එපා. මට ඕනේ ගොඩක් ශක්තිමත් වෙන්න. ඔයා මට බැරි වෙනකම්ම වළක්වන්න. මේක සීරියස් ගන්න කියලා. ආයෙත් දැන් ඇටැක් කරන්න එනවා. අපේ සයිතාමා එකයි දෙන්නේ කියන්නේ ගහන්න නැහැ. ළඟට කළා නතර කරනවා. නතර කළා මට බඩගිනි කන්න යමුනේ. එහෙම කියලා දැන් එයා ආතල්ලක යනවා. ජෙනොස්ගේ ඇස් දෙකනම දැක්කා. ඒ ෂොට් එක නම් ඇදිලා තිබ්බනා. ජෙනොස්ගේ කෑලිත් නැහැ කියලා. ඒ වගේම පිටිපස බලද්දි ඒ ෂොට් එකට පස්සේම හාරගෙන ගිහින් ලොකු හිලක් වෙලා. දැන් මෙයාලා රෑ වෙලා හොටල් එකට යනවා උදොන් කන්න. දැන් ඒ හොටල් එකට ඇවිත් ජෙනොස් මෙහි තරඟයක් තියමු අපි දෙන්නත් තරඟෙට උදොන් කමු කියලා. මෙහි උදොන් කෑමේ තරඟයක් තියෙනවා. දින්නොත් යෙන් 50000ලු. බැරදුනත් යෙන් 10000ක් දෙන්න ඕනි. කොහමද අපේ සයිතාමා කාලා යාට කන්න බෑ. ඒ වුණාට ජෙනොස් ගානක් නැතුව කාලා එයා තරගෙනුත් දිනනවා. දිනලත් අහනවා තව නැද්ද කියලා. දැන් අර නිල් කොණ්ඩයා ජෙනස්ව මීට් වෙන්න ඇවිත් එයාගේ නම ස්වීට් මාස්ක් එහෙම නැත්නම් අමයි මාස්ක්. එයා තමයි ඒ රෑන්ක් එකේ පළවෙනියා. ඉතින් එයා ජෙනොස් එකේ වෙයිත් කතා කරන්න පුළුවන්ද කියලා අහනවා. ඇයිද කිව්වොත් මෙයාට දැන් ඉරිසියයි. ඇයිද කිව්වොත් S රෑන්ක් එකේනේ මෙයා ඉන්නේ. S රෑන්ක් එක කියන්නේ ඒ රෑන්ක් එකට වඩා උඩින් තියෙන එක. ඉතින් මෙයා ඉරිසියාවටම තමයි ඇවිත් මුණ ගැහිලා කතා කරමුද කියලා අහන්නේ. සෙන්සේ පොඩක් ඉන්න මම එයාත් එක්ක කතා බහ කරලා එන්නම් කියලා. දැන් ජෙනොස් යනවා තනියෙන් එයාත් එක්ක කතා කරන්න. දැන් සයිතාමත් එයාට ප්‍රශ්නයක් දන්නේ නැහැ කියලා හිතද්දිම අපේ ජෙනොස්ුත් එනවා. මෙච්චර ඉක්මනට ආවද? එයා මොකටද ආවේ? රැක් කරන්න දාවේ. එහෙම කියද්දි නෑ ඒකට නෙවෙයි. එහෙනම් මොකද්ද? KTM කිව්වොත් එයා මාව පිළිගන්න ආවේ. පිළිගන්න දාවේ. එහෙම කියද්දිම චූටි කෙල්ල සෙට් එකක් ජෙනොස් ගාවට ඇවිත් ඔයා අම්මා මාස්ගේ යාළුවා නේද කියලා එයාත් එක්ක හෑන්ඩ්ෂේක් කරනවා. මේක බල්ලා සයිතාමට චුට්ටක් ජෙල වගේ. ඒකත් එකම දැන් කතා බහ කරගෙන යද්දි මෙයාට කියපු දේවත් මතක් වෙනවා. ඇත්තටම මෙයා වෙල්කම් කරන්න කියලා තමයි ආවේ. හැබැයි ෆයිට් කරන්න ගහ ගන්න වගේ ආවා කියලා තමයි මෙයා හිතුවේ. ඒ වුණාට ගහ ගන්න වගේ ආවට මෙයාගේ ඇඟ දැකලා පොඩ්ඩක් බය වෙලාද කොහෙද? නෑ මං ගහ ගන්න ආවේ නැහැ. ඉන්ටර්වයුව කොහොමද ගියේ කියලා ඇහුවේ. ඒක නම් මෙලෝ කමකට නැහැ. අපරාධ ගියේ කියලා තිතුණා. ඊට වඩා ලොකු එකක් නැද්ද කියලා හිතුණා. ඔයා ඒක විවේචනය කරනවද? එහෙනම් කමක් නැහැ. එහෙම කියලා දැන් එයාත් මොකුත් නොකිය යනවා. හැබැයි යාට පට්ට ඉරිසියයි. දැන් දෙන්න කතා කරගෙන යද්දි ජෙනොස් සෙන්සේ සමා වෙන්න මං කැපෙන වෙලාව හරි කියලා. එහෙම දැන් එයා ගෙදරට යනවා. දැන් එහෙම රෑ වෙලා සයිතාමත් කෑම කන්න ලෑස්ති වෙද්දිම පස්සේ මොන කෑම කිව්වේ මේකද? එහෙම කියලා මේ බලද්දි අපේ ජෙනොස් මෙයාගේ ඇඳුම් එහෙම ඔක්කොම ටික අරන් මෙහෙ නතර වෙන්න ඇවිත් මෙහෙ නතර වෙන්න දෙන්න බෑ කියලා කට වහන්න කලින්ම බුස්කයි මෙන්න ඇඩ්වාන්ස් එක කියලා සල්ලි මිටියක් තියද්දි ඔයා ගාව දත්මතින් බ්‍රෂ් එකක් තියෙනව නේද? එහෙම කියලා හිටපන් කියලා නොකිය කියනවා. ඉතින් ඒත් එක්කම මේ පස්වෙනි එපිසෝඩ් එකත් ඉවර වෙනවා. අපි ඉක්මනටම ඊළඟ එපිසෝඩ් එකකින් මුණ ගැහෙමු. Thank you.